මේ විෂ ධාතුව විනිවිද අවරගත්තා වූ ඒ අප තථාගත සම්මා සම්බුදු අමාමෙන් බුදුනාසේගේ විමති ඥාන සීල සමාධි ප්‍රඥා යන අනන්ත බුදුන් සමාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. කාරුණික පින්වතුනි, අප තථාගත සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළ වදාහරනවා මේ ශණයක් තුළ සිද්ධ වෙන ක්‍රියාධර්ම පරිසම්පාදේ. උන්වහන්සේ පැහැදිලි කරනවා පින්වතුනි, උපාද තිතිබංග උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තත් අඤ්ඤතත්ත පඤ්ඤායති. මේ උපාදිති බංග අවස්ථාව. පින්වතුනි, මේක තේරුම් ගන්න ඕන. මේ බුදුන්වහන්සේ මේ දේශනා කළ වදාහරලා පැහැදිලි කරලා තියෙන්නේ මේ විශ්ව ධාතුව, මුළු ලෝක ධාතුවම, විශ්වතලයේ සහ මේ සත්ත්ව බුද්ධිය සියලුම මේ නිශ්චය සංසල සියලුම දේවල් මේ ෂණයක් තුල ශූන්‍ය වෙනවා. ලෝක ධාතු ශූන්‍ය වෙනවා. ඒක ලෝක ධාතුවේ තියෙන මේ නිශ්චල සංසල දේවල්, මේ ඔබත් මමත් සතසි උපා සියලුම දේවල් ශූන්‍ය වෙනවා. අපෙත් මේ සිත් හට ගන්නවා. ඒ සිතත් එක චෛසික හට ගන්නවා. ඒ සිත හටගෙන ඒ සිතේ විලම ශූන්‍ය වෙලා යනවා. දැන් අපි මැරෙනවා. අපිට ඒක දැනෙන්නේ, පේන්නේ නැති වුණාට, හැඟෙන්නේ නැති වුණාට මේක ඒ විදිහේ ධර්මතාවයක්. මේ නොපෙනෙන ධර්මතාවය දෙකක් තමයි මේ පෙන්ලා තියෙන්නේ. ලෝක ධර්මතාවයක්, මේ අපේ පංචස්කන්ධය ඇතුලේ මේ වැඩ කරන සිත ගැන, සිතත් කරන චිත්ත විදි චෛතසිකයෙන් තමා තථාගතයන් වහන්සේ අපිට මේ අවබෝධ කරලා දෙන්නේ. ඒක අභිධර්මය තුල උන්වහන්සේ පැහැදිලි කරලා අපිට පෙන්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕන අපි මේ හැම ශ්‍රේණියකම පින්වතුනි මොකද්ද වෙන්නේ? මැරෙනවා, නැති වෙනවා, ශූන්‍ය වෙලා යනවා. මේ ලෝක ධාතුවත් මේ සියලුම දේවල් ඔබත් මමත් ඇතුළු. ඉතින් අන්න ඒ විදිහට පින්වතුනි මේ ශ්‍රේණියක් තුල ශූන්‍යතාවයටපත් වෙලා තමයි මේක ඊට පස්සේ විනාඩි තප්පර විනාඩි වලට විනාඩි පැය ගණන් වලට පැය දවස් ගණන් වෙලා දවස් සති ගණන් වෙලා සති මාස වෙලා මාස අවුරුදුලා මෙන්න මේ 365ක් ඇවිත් තියෙන්නේ. සම්මතය හදාගත්තුවා. එතකොට අද මෙතන සමරනවා මොකක්ද? සප්පායන් වෙලා එහෙම බාරවල පොලිමේ ඉඳලා අද සමරනවා. සතුටු වෙනවා, විනෝද වෙනවා, හඬු කර ගන්නවා, අන්තිමේදී ගහමරා ගන්නවා. ඒ ඔක්කොමත් කරනවා. මොකද්ද මේ කරන්නේ? අද සතුටු වෙන්න, සමරන්න, ගහ ගන්න, මරා ගන්න නෙමෙයි පින්වතුනි තියෙන්නේ. මේ ශූන්‍ය වෙන ලෝක ධාතුව තුල අපි ශූන්‍ය වෙමින් මැරෙමින් ඉපදෙමින් මේ යන සම්මත මරණයට, මේ සම්මුතිය තියලා තියෙන අපේ සම්මත මරණයක් කියලා එකක්, මැරෙනවා කියලා එකක් තියෙනවානේ. අන්නේ මැරෙනවා කියන තැනට යනකොට ගිය අවුරුද්දේ අපි ඒ කරපු දේම මේ අවුරුද්දෙත් කරන්නේ 365ක් ඒ යන්න තියෙන තැනට යන ගමන් ඒ 365ක් ඉවර කරලා. සම්මුති මරණයට තිබිච්ච කාලයෙන් දවස් 365ක් මොනා කළාද? ශූන්‍ය වෙලා ඉවරයි. දුක් වෙන්නයි ඕන මෙතන සමරන්න, හරක්කු බොන්න නෙමෙයි තියෙන්නේ. දුක් වෙන්න උන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ශ්‍රණයක් තුල අවබෝධ කරලා දුන්න ධර්මය අපිට අවබෝධ කරගන්න බැරුව ගියානේ. තාමත් අපි මේකේ අපිට ඕන දේවල්, අනුන්ට ඕන දේවල් කර ඉන්නවා. තථාගතයන් වහන්සේ කියපු පරිදි උන්වහන්සේ දේශනා ධර්මානුකූල ප්‍රතිපදා අපි අවබෝධ කරන්නේ නැහැ කියලා දුක් වෙන්නයි ඕන. 365 දවසකින් මරණයට ලං වුණා මිසක් පින්වතුනි මෙතන විනෝද වෙන්න දෙයක් නෙමෙයි, දුක් වෙන්නයි ඕන. දැන් අපි හෙට නම් මැරෙන්න තියෙන්නේ. මොකද වෙන්නේ? අද සතුටු වෙලා හෙට මැරෙනවා. එහෙනම් මේ සැමරුවේ මොකද්ද? මැරෙන්න තියෙන එක තමයි සමරන්නේ. එහෙනම් පින්වතුනි අපි මේ මැරි සමරන්නේ මරණ දිනේ, ශූන්‍ය වෙවි සමරන්නේ හැමතිස්සෙම මරණ දිනේ. හොඳට තේරුම් ගන්න. එහෙනම් මව් කුසක අපි ඉපදෙනකොට ඉපදෙනවත් එක්කම නැවතත් ශූන්‍ය වෙනවා. මැරෙන විපරිණාමය කියන්නේ ඕක තමයි. මැරෙන්න තමයි යන්නේ. මැරෙමින් තමයි ආයේ මව් කුසෙන් දවස් මාස 10කින් හෝ මාස 9කින් හෝ මාස 7කින් අඩු මාසකින් හෝ මව් කුසින් මේ ලෝකේ එළිය බලන්නේ. ඒ ශූන්‍ය වෙන ලෝකයේ තුල මේ ශූන්‍ය වෙන පංචස්කන්ධයක් අරගෙන තමයි මේ එළිය බලන්නේ. ඒ එළිය බැලනකොටත් කී දෙනෙක් නම් මේ ලෝක ධාතුවෙන් සමුගන්නවද? මව් කුසෙන් එළියට ඇවිත්ලා ඒ එන්න කලින් මාස 2කින් 3කින් දවසෙන් සතියෙන් කී දෙනෙක් නම් මේ ලෝකෙන් සමුගන්නවා. ශූන්‍යතාවය. තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට අපි උපන් දිනයක් කියලා සමරන්නේත් එතකොට ලොකු බොරුවක්. අපිට උපන් දිනය සමරන්න බෑ පින්වතුනි. මොකද යම් කිසි කෙනෙක්, ඔබත් මමත් යම් කිසි දිහාක උන්නනා මනුලෝකයට ආවනම්, දැන් මනුලෝකෙන් නැවත යනවා නම්, මැරෙනවා නම්, චුත වෙනවා නම්,
මේ මනුස්ස ලෝකයේ අතහරිනකොට මොකද වෙන්නේ? ඊළඟ ප්‍රතිසන්දිය ලබන චුතියත් එක්ක ප්‍රතිසන්දිය ලබනවා. එහෙනම් පින්වතුනි චුතියත් එක්ක ප්‍රතිසන්දිය ලබනවා කියන්නේ ඉපදුනා කියන එකයි. එහෙනම් මරණවත් එක්ක උපදිනවනම් පින්වතුනි අපි කොහොමද මව කුසෙන් දරුවෙක් බිහි වුණා කියලා එදාට උපන් දිනේ කියලා සමරන්නේ. එහෙම සමරන්න බෑ. අපි උපදිනකොට තමයි මැරෙනකොට තමයි උප්පත්තිය පිහිටන්නේ. චුතියත් එක්ක ප්‍රතිසන්දිය කියන්නේ ඒකටයි. යන්නේ දෙක එකට තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මරණයයි ඉපදීමයි දෙකම එකට තියෙන්නේ. සංඛාර තිනකම් භවයේ සැකසෙන. සංඛාර තිනකම් භවයේ සැකසෙන. එහෙනම් මේ මැරෙමින් උපදෙමින් යන එක තමයි පිඟුනේ අපි මේ දවස් 365 එක එක දේවල් දාගෙන අපි සමරගෙන ඇස කන නාසය දිවකය මනස මේ පිනෝ අපි මේ සසරේ තවත් කර්ම හදා තවත් සසර දිග්ගස්සනවා විනා තථාගතයන් වහන්සේ මේ අවබෝධ කරන්න කිව්ව මේ උතුම් වූ ෂණය අවබෝධ කරන්නේ. මෙන්න මේ ෂණය තමයි පින්වතුනි සෝතාපන්න වෙන්නේ, සකුදාගාමිනී, අනාගාමිනී, අරිහත් වෙන්නේ, සම්මා සම්බුද්ධපත් වෙන්නේ, පසේ බුද්ධයාටපත් වෙන්නේ. මේ සියලුම සිද්ධාන්ත සිද්ධ වෙන්නේ මෙන්න මේ ෂණය තුල. එහෙනම් මේ ෂණය තුල තමයි පින්වතුනි සතර අපාය යන්නේ, දුගතිය යන්නේ, තිරිසන් ලෝකවල උපදින්නේ, ප්‍රේතයෝ කුම්භාණ්ඩවල උපදින්නේ, පිසාචරයෝ උපදින්නේ මෙන්න මේ ෂණයම තමයි. එහෙනම් මේ ෂණය තුල මේ සිත වැඩ කරන ආකාරය පින්වතුනි අපේ තථාගතයන් වහන්සේ දේශනා කරවදාලා තියෙන පටිච්ච සමුප්පාදයේ වශයෙන්. ඒ පටිච්ච සමුප්පාදයේ කියන ක්‍රියාධර්මය තමයි පින්වතුනි අද ඕගොල්ලෝ අද මේ අවුරුදු දවස් වල මොනවා කරන්නේද? කර්මය හදන්නේ. බාර් ටික අරගෙන බාර් ටිකේ තියෙන කසිපු ටික ඉවර කරන්න උත්සාහ දරමින් පොයට කලින් කසිපු ටික අරගෙන පොයට බොරුවට බාර් එක වහගෙන තනිකර බොරුවක් නේ කරන්නේ. තනිකර බොරුවක් නේද? පොයට බාර් එක වහනවා පොයට කලින් හොඳට ගන්නවා. අරගෙන පොයදා හොඳට බොනවා. බීගෙන රණ්ඩු කර ගන්නවා, ගහ ගන්නවා, මරා ගන්නවා. ඔක තේරුම් ගන්නවා. තමන් රැවටිලා මේ අනුන් පෙන්වන ලෝකයක් තුළ සම්මුතියක් තුළ දුවනකම් පින්වතුනි උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න තථාගතයන් වහන්සේවත් නම් හම්බ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේව හම්බෙන්නේ තථාගතයන් වහන්සේ මේ කියපු මේ ෂණය අවබෝධ කරපුවාම. ඒ කියන්නේ බුදුන් වහන්සේ තත්ත විපස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කළ තියෙන පින්වතුනි. ඒ නිසා අපිට මෙතන සතුරු වෙන්න දෙයක් නෙමෙයි තියෙන හැම ෂණයක්ම අපිට නැති වෙලා යන්නේ. ඒ යන්නේ සම්මුති මාර්ගයට යනවා කියන්නේ පින්වතුනි මොකද්ද? පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාර කියන කුසල සහ අකුසල විපාක දෙන්න තියෙන කාලේ ඉවරයි. ඒ කාලේ තමයි අපි කාලයක් හදාගෙන ඉන්නේ අවුරුදු 5ක් හරි 10ක් හරි මාසයක් හරි දෙකක් හරි අවුරුදු 50ක් හරි 70ක් හරි 100ක් හරි 120ක් හරි. ඒක තමයි සකසගෙන ඉන්නේ. ඒක විඳින්න විඳවන්න. විඳින්න සහ විඳවන්න ඉන්නේ. විඳිනවා පේනවා විඳින්නේ නැහැ විඳවනවා තමයි කරන්නේ. විඳිනවා වගේ පේනවා සදහටම විඳවනවා. නේද? දරුවෙක් හම්බුණත් ඒ දරුවා හම්බෙච්ච දායි නම් දරුවා ජීවත් වෙලා ඉන්නකම් අපිට ඒ දරුවගේ අපේ ඇසට නැත ගැටෙනකම් මැරෙනකම් විඳවනවා. පුංචි කාලේ ඉඳන් බයයි. ඊට පස්සේ පොඩ්ඩක් දඬපඩි ගහද්දි බයයි. ඒ දඬපඩි ගහලා ඇදී ආය ඇණයක් ගලක් මොන කටේ දාගනී කියලා බයයි. ඊට පස්සේ වලක දෙලිතක වැටේ කියලා බයයි. ඊට පස්සේ ඉස්කෝලේ ගිහලා අතප්පයක් කඩාගෙන එයි කියලා බයයි. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට බයයි. අවුරුදු 17ක් 14ක් 15ක් යනකොට බයයි. ගෑනු ළමයෙකුනුත් එහෙම බයයි. පිරිමි ළමයෙකුනුත් අනිත් විදිහට බයයි නේද? හොරෙක් මංකොල්ලකාරයෙක් රණ්ඩු කරයි ගහගනී කියලා බයයි. ගෑනු ළමයෙකුනුත් බයයි. අනිත් ලෝකයන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ කියලා බයයි. රසිකායි කරි පැනලෙයි කියලා බයයි. ඊට පස්සේ කසාද බැන්දට පස්සේ කසාදෙන් පස්සේ බයයි. මැරෙනකම් බයයි. ඔක තේරුම් ගන්න. මැරෙනකම් බයෙන් ජීවත් වෙන જાතියක් අපි. එනකට පේනවා නිකන් සතුටින් වගේ. සතුටක් නෙමෙයි පිටින් ලොකු බයක් තියෙන ඇතුලේ. නිකන් සතුටක් වගේ එකක් පේනවා. සතුට නෙමෙයි බය තියෙන්නේ. බය වහ ගන්න ක්‍රමයක් නැති නිසා තථාගත ධර්මය අවබෝධ කරගන්න උවමනාවක් නැති නිසා බය වහ ගන්න සතුටක් දාගෙන නැහැ ඉස්සරහයි. ඔක තේරුම් ගන්න ඕන. ඔය තමයි යථාර්ථය. ඒ නිසා පින් හොඳට තේරුම් ගන්න. අපි හැමතිස්සෙම කරන්නේ මොකද්ද? ජනවාරි වලට එකක් දාගත්තා, පෙබරවාරි වලට එකක් දාගත්තා, මාර්තු වලට එකක් දාගත්තා, අප්‍රේල් වලට එකක් දාගත්තා. ඊට පස්සේ නේද? වෙසක් පොසොන් ওই විදිහට අපි මාස 12ට දවස් 365ට එක දාගෙන යොදාගෙන ඇස කන නාසය දිවකය මනස ආයතන අය පිනෝ කර්ම රැස් කරමින් යනවා විනා වෙන මොකුත් නම් කරන්නේ නැහැ. ඊට උපන් දිනේ කියලා එකක් ආයෙ ගන්නවා. උපන් දිනයක් අපිට ගන්න කිසිසේත්ම උප්පත්තිය ඒ උපන් දිනේ ගන්න බෑ. ඒකත් තනිකරම මායාව තුළ මිනිඟුව තුළ කරන දෙයක්. එදාටත් මොකද කරන්නේ? එදාටත්
කනවා බොනවා විනෝද වෙනවා. ඕකම තමයි කරන්නේ. ඉපදිත දායින්දම කරන්නේ කනවා බොනවා විනෝද වෙනවා. කනවා බොනවා ඔයිට ඇරෙන්න වෙන මුකුත් කරන්නේ නැහැ පින්වතුනි. මේක තේරුම් ගන්න. අපි හැමතිස්සෙම මේ 365 365 කියලා හැම මාසෙටම එකක් අරගෙන අපි කරන්නේ මොකක්ද? කර්ම හරස් කර ගන්නවා විනා ධර්මය අවබෝධ කිරීමන්නේ මේ වට වන්දනාව යන මිසක් තථාගතයන් වහන්සේගේ ධර්මය වන්දනා කරනවා නෙමේ. ඒ තුල ජීවත් වෙනවා නෙමේ. මේක අවබෝධ කරන් යනවා නෙමේ. හොඳට තේරුම් ගන්න. එහෙනම් 365 365 ඉවර කරන්නේ මැරෙන්න තියෙන දිනවකවානු වලින් 365ක් ඉවර කරගත්ත අඩු කරගත්ත කියන එක තමයි ඕකේ යථාර්ථයේ අවබෝධය. එහෙනම් ඊළඟ සෙනේ නම් මැරෙන්න තියෙන්නේ අපි මැරෙනවා. එහෙනම් අද අවුරුදු සමරලා හෙට මැරෙන්න පුළුවන්. දවාලේ අවුරුදු සමරලා හැන්දෑවෙද්දි මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු සමරෙද්දි මැරෙන්න පුළුවන්. එහෙනම් අපි මේ මරණය තමයි පිඟුතුනි මේ සමරන්නේ. මරණය සමරන්නේ. අපි මේ මරණය තමයි සමරන්නේ දන්නේ නැහැ. ඒනට අපි සමරනවා අවුරුද්ද සමරනවා. ජනවාරි 1 වෙනිදා සමරනවා. හැමදෑම අවුරුදු. හැබැයි පින්වතුනි අවුරුදු කියන්නේ මොකක්ද අඩුම ගානේ අවුරුදු කියලා දැනෙන්න සෝතාපන්න පත්ති ඵලයටවත් එන්න අවුරුදු කියලා දැනගන්න. එතකන්නම් අවුරුද්දක් එන්නේ නැහැ. සතර අපාය වැටෙන්නේ නැහැ කියලා ඊට පස්සේ නිශ්චිතම බයක් නැතුව මේ ගමන ඉවර කරගන්න පුළුවන් කියලා දන්නවනේ. නේද? එහෙනම් අවුරුදු කියලා එකක් නැහැ පින්වතුනි. අවුරුදු අපි හදාගත්තා. මොකද? සමරන්න. ඇයි? මැරෙන දුක සමරන්න. ඔය මැරෙන දුක තමයි පින්වතුනි සමරන්නේ. මරණ දුක තමයි සමනක තේරුම් ගන්න මොකද්ද මේ බුදුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් අපි මේ 365න් 365ට මොකද්ද කරන්නේ? කොහෙද යන්නේ? අපිට මොකද්ද අවබෝධ කරන්න තියෙන්නේ? බුදුන් වහන්සේ මොකද්ද එහෙනම් පින්වතුනි මේ අපිට නොපෙනෙන ලෝක ධාතුවත් අපේ මේ පංචස්කන්ධය තුළ වැඩ කරනව මේ චිත්ත වීති ගැනත් අපිට නොපෙනෙනව මේ සිත වැඩ කරන ආකාරය තමයි බුදුන් වහන්සේ මේ එක ශෙනයක් තුළට ගෙනලා මේ ශෙනය තුළ අපිට නිර්වාණය පෙන්ලා තියෙන්නේ. මේ ශෙනය අවබෝධ කරගන්න කියන්නේ ඒක තත්ත විපස්සති කියලා උන්වහන්සේ දේශනා කරේ. මේ ශෙනය තුළ මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒක තමයි පටිච්චසමුපාදය කියන්නේ. මේ පරිසම්පාද සිද්ධ මේ ශේන තුළ. එහෙනම් එක ඔබ කොහෙද ඉන්න පුළුවන්? ඔබ වැඩපොලේ ඉන්න පුළුවන්, ගෙදර ඉන්න පුළුවන්, වැසිකිලි කැසිකිලි ඉන්න පුළුවන්, ගහක් උඩ ඉන්න පුළුවන්. ඕනම තැනක ඉන්න පුළුවන්. ඕනම ස්ථානයක ඉන්න එක මොන ආකාරයක මොන විදිහට එහෙනම් එයිද? මොන විදිහට ලැබෙයිද කියලා අපිට තේරුම් ගන්න බෑ. ඒ ඉන්න ශේන තුළ තමයි අපිට මේ සියල්ල සිද්ධ අපි එහෙනම් මරණ මංචකේ මරණයත් එහෙම අපි කොහේ ඉන්නකොටද, වෙලේ ඉන්නකොටද, කුඹුරේ ඉන්නකොටද, වැඩපොලේ ඉන්නකොටද, ගෙදර ඉන්නකොටද, කුස්සියේ ඉන්නකොටද, පාරේ යනකොටද, මගතොටදීද, ගහක් උඩද කියන එක අදාළ නැහැ පින්වතුනි. එහෙනම් මේ ශනය තුල මේ සියල්ල සිද්ධ වෙනවා. මේ ශනය සිද්ධ සියල්ල තියෙනවා. එහෙනම් මේ අවබෝධ කරගන්න තියෙන මේ ශනය කියන්නේ මොකද්ද? මේ ශනය දා බුදුන් වහන්සේ දේශනා කරේ මොකද්ද? මේ උතුම් වූ ධර්ම න්‍යාය ස්කන්ධයම පින්වතුනි බුදුන් වහන්සේ අපිට හොයන්න තියක් තියලා නැහැ. මේක එක ශනයක් තුලට ගෙනලා ඒ ශනය තුල මේ ලෝක ධාතුවත් අපේ පංචස්කන්ධය තුල වැඩ කරන චිත්ත වීති කියනත් මේ ශනයක් තුල පටිච්චසමුපාදය වශයෙන් උන්වහන්සේ දේශනා කළ පැහැදිලි කර වදාරලා තියෙන පින්වතුනි උතුම් වූ නිර්වාණය අපිට සාක්ෂාත් කරගන්න. ඒ නිසා තේරුම් ගන්න තථාගත ධර්මය කියන්නේ මොකක්ද කියලා. තථාගත ධර්මයේ ජහුටා බල්ටි විසිල් ඔය නාඩගම් වැඩ නෑ පින්වතුනි. ඕවා දැන්වත් අතහැරලා දාලා තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා තථාගතයන් වහන්සේව සරණ යන්න. තථාගතයන් වහන්සේ සරණ ගියොත් ධර්මයේ හම්බේ. ධර්මය තුල නිවන තියෙනවා. ඒක තේරුම් අරන් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට වෙරදරන. තෙරුවන් සරණයි.